අයිබෝවන්. ඉතින් ඔයාලා වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තුෙන් හිටියත් මට සති 3ක් විතර ගියා. අදත් මේ අද ඉරිදා උදේ දැන් 1ට ළඟයි. ඊයේ දවසෙත් සෙනසුරාදා දවසක් වුණත් රැයට 9 වෙනකන් වැඩ කරලා බොහොම මහන්සි වුණා. ඉතින් අධික කාර්යබහුලත්වය නිසා මට බැරි වුණා වීඩියෝ එකක් කරන්න වෙලාවක් හොයාගන්න. ඒත් ආරංචි වෙච්ච සිදුවීමක් නිසා මම හිතුවා අද නම් කොහොම හරි කොච්චර අමාරුකම් තිබුණත් වීඩියෝ එකක් ගේනවා කියලා මේ channel එකට අලුතෙන්. එතකොට අද මගේ තුන්වෙනි වැඩසටහන. අද අපි කතා කරන්නේ කාන්තාවන් දෙදෙනෙක් ගැන තමයි මූලික වශයෙන්ම මේ කතාවට පාදක වෙන්නේ. මේ දෙන්නා ගැන මම බොහොම කෙටියෙන් සඳහන් කළා මගේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ. කෙනෙක්ගේ නම තමයි චමිල දිසානායක. අනිත් එක්කෙනාගේ නම තමයි ලේකම් මොහොටිලාගේ බියට්‍රිස්. ඉතින් මේ සිදුවීම සිද්ධ වන්නේ 2007 නොවැම්බර් 12 වෙනිදා. ස්ථානය මීගමුව මහරෝහල. දැන් මම කියන ඔය ඊයේ සිදුවීමක් සිදු වුණේ මීගමුව මහරෝහලදී. ඔයාලට මතක ඇති මම ඉස්සෙල්ලා වීඩියෝ කළේ අනුරාධපුර මහරෝහලේ සේවය කරපු වෛද්‍යවරියට සිදු වූ අපරාධය පිළිබඳව. ඒක පාදක කරගෙන තමයි මගේ ඉස්සෙල්ලා වැඩසටහන මම කළේ. එතකොට 2007 නොවැම්බර් 12 වෙනිදා මීගමුව මහරෝහලේ 6 වන තට්ටුවෙන් පැනලා ඒක සියවිදි හානි කිරි ගැනීමක් විදිහට අර්ථකථනය කරලා තිබුණා සමහරක් අය මිනීමරුවක් විදිහට අර්ථකථනය කරලා තිබුණා. කෙසේ හෝ මීගමුව මහරෝහලේ 6 වන තට්ටුවෙන් පැනලා තරුණියක් මරණාසන්න වෙනවා. එතකොට එයාව රාගම රෝහලට ගෙන යන අතරතුරේදී ඇය මිය යනවා. ඉතින් ඇයි අපි මේ සිද්ධිය ගැන කතා කරන්නේ? දැන් ඔයාලට ඒක ගැන දැනගන්න හම්බ වෙයි. හැබැයි මම කැමතියි මොකද දැන් මේක කාලයත් සමග අමතක වෙලා ගියපු සිද්ධියක් නෙමෙයි 2007. අපි දැන් මේ ඉන්නේ 2025. ඉතින් මේ ගැන අහලා නැති අයට එහෙම නැත්නම් මේ ගැන අමතක වෙච්ච අයට මම මතක් කරන්න මොකද උනේ කියලා. කවුද චමිල දිසානායක කියලා කියන්නේ? චමිල දිසානායක කියලා කියන්නේ බොහොම අහිංසක මේ මොණරාගල පැත්තේ බොහොම දුෂ්කර ගමක ඉපදිච්ච එයාගේ අම්මලා තාත්තලා ගොවිතැන් කරන්නේ. එතකොට එයාගේ පවුලේ මං හිතන්නේ යාගේ සහෝදරියෝ 7-8 දෙනෙක් විතර හිටියා. එයා උසස් පෙළ වෙනකම් ඉගෙන ගත්ත උගත් තරුණියක්. නමුත් ඇය කටුනායක ඇඟලුම් කම්හලක සේවයට එනවා. මොකද ඇයට අවශ්‍ය වෙනවා තමන්ගේ දෙමව්පියන්ට ආර්ථික වශයෙන් සහයෝගයක් ලබා දෙන්න. ඊපසු මෙම අපරාධය සිදු වෙන්නේ ඇය කටහන. මට මතක විදියට ස්මාර්ට් ෂර්ට් කියන ආයතනයේ සේවය කර ඉදී තමයි මට මතක විදියට මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මොකද මේ චමිල දිසානායකට පියයුරු පිළිකාවක් රෝගී ලක්ෂණ මතුවලා ඒ ශල්‍ය කර්මයකට භාජනය වෙනවා. එතකොට ඒකෙදි සිද්ධ වෙච්ච ඒ මැහුම් තුවාල වලට ප්‍රතිකාර ගැනීමට ඇය සේවයේ යෙදී සිටින අතරදී ඒ කියන්නේ එදා එයා සේවය කරනවා. හැබැයි මේ ස්පිතාලට එනවා තනියම එන්නේ. ඒකත් එක හේතුවක්. මොකද ඇය පවුලේ කිසි කෙනෙක් සමග හෝ නැත්නම් මිතුරියක් සමග හෝ නෙවෙයි එන්නේ. සේවයේදී ඉන්න අතර ඒ කියන්නේ ඇවිල්ලා ප්‍රතිකාර අරගෙන ආපහු සේවයට යන බලාපොරොත්තුවෙන් තමයි ඇය එන්නේ. ඒ වෙලාවේ තමයි ඇයට ඇගේ මිනීමරුවව හම්බ වෙන්නේ. කවුද මිනීමරුවගේ නම? ඉන්දික සුදර්ශන බාලගේ කියන දොස්තර. මීගමුව මහරෝහලේ සේවය කරපු. ඉතින් ඉන්දික සුදර්ශන බාලගේ මේ තරුණියට කියනවා හරි ඔයාට රුධිර පරීක්ෂණයක් කරන්න තියෙනවා. ඒක නිසා 6 වන මහලට යන්න කියලා. දැන් තමයි බියට්‍රිස්ගේ කතාව පටන් ගන්නෙ. බියට්‍රිස් කියලා කියන්නේ මීගමුව මහරෝහලේ වැඩ කරපු එයා මීගමුව මහරෝහලට අනුබද්ධිතව වැඩ කරපු පිරිසිදු කරන සේවිකාවක් නෙවෙයි. යම්කිසි පෞද්ගලික පිරිසිදු කරන ආයතනයක් මගින් මීගමුව මහරෝහලේ සේවයට යොදවලා තිබුණ පිරිසිදු කිරීමේ සේවිකාවක්. ඇයගේ උදේ සේවා මුරේ අවසන් වෙලා ඇය විවේකයක් ගන්නවා. ඇය සාමාන්‍යයෙන් ඉන්නේ 7 වන මහලේ තියනවලු එක කොට බිතියක් වගේ කෑල්ලක්. එතන පුටුවක් තියාගෙන එයා පොඩි විවේකයක් ගන්නවා. එයාගේ ඊළඟ shift එක එනකම්. එතකොට එයාට ඇහෙනවා ගෑනු ළමෙක් කෑ ගහන පොඩි සද්දයක්ත් ඇහිලා තියෙනවා. ඒ ඇරෙන්න එයාට තදබලව ඇහිලා තියෙනවා. දැන් ওই වෙලාවේ බොහොම මේ
නිසංසලව තිබිලා තියෙන නැතනේ පරිසරයේ ඒ තියෙන 6 වෙනි තට්ටුවේ ඉන්නේ කියන්නේ නේවාසිකව ප්‍රතිකාර කරන මේ වෛද්‍යවරුන්ට මේ දීලා තියෙන කාමර තමයිලු 6 වෙනි තට්ටුවේ තියෙන්නේ. එතකොට මෙයාට ඇහිලා තියෙනවා යම්කිසි කාඩ්බෝඩ් එකක දාලා යම්කිසි බර දෙයක් ඇදගෙන කොරිඩෝ එකේ ඇදගෙන යනවා වගේ සත්‍යයක් ඇහිලා තියෙනවා. එතකොට මෙයා අර මෙහෙම එබිලා බලලා තියෙනවා කොට පිටියෙන්. එතකොට යාට පේනවා පල්ලෙහා. ඒ කියන්නේ 7 වෙනි මහලේ ඉඳලා තියෙන්නේ 6 වෙනි මහලේ පේනවා. මෙයා දැකලා තියෙනවා මේ ඉන්දික බාලගේ කියන වෛද්‍යවරයා කාඩ්බෝඩ් එකක දාලා ඔය සාමාන්‍යයෙන් ඔය ටීවී එහෙම දාන කාඩ්බෝඩ් පෙට්ටි තියෙන ඒ වගේ එකක තරුණියක් දාලා ඇදගෙන යනවා. ඒ තරුණියට සිහිය තිබිලා නැහැ. එතකොට අහලා තියෙනවා මේ දුස්සර මහත්තයා උදව්වක් ඕනද කියලා. මොකද බීට්‍රිස් දැනගෙන ඉඳලා තියෙනවා ඉන්දික බාලගේ දුස්සර බැඳලා ඉන්නේ. යාගේ පිළිදත් එයත් එක්කම මේ ඉස්පිරිතාලේ තමයි නැවතිලා ඉන්නේ කියලා. හැබැයි කවදාකවත් දැකලා නැහැ. ඉතින් යා හිතලා තියෙන මේ වයිෆ් වෙන්නේ නැති කියලා දුස්සරගේ. එතකොට මෙයා කියලා තියෙනවා ආවාගේ වැඩ බලා ගන්න මම මගේ වැඩ තනියම කරගන්න පුළුවන් එහෙම කියලා. ඒත් බීට්‍රිස්ට දැනලා තියෙනවා අමුත්තක් මේ සිදුවීමේ. ඒක නිසා ඇය ගිහිලා ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරීන්ට ගිහිලා කියලා තියෙනවා මීගම්මු මහරෝහලේ මම මෙහෙම දෙයක් දැක්කා කියන එක. එතකොට ඇයට ලැබිලා තියෙන පිළිතුර තමයි බීට්‍රිස් ඔයාගේ වැඩ බලා ගන්න. ඔය වයින් ඔයාට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. එච්චරයි. ඊට එහා කිසිම විමර්ශනයක් සිදු වෙලා නැහැ. බීට්‍රිස් ඊට පස්සේ මේ ගැන ඇත්තටම අවධානය ගොඩක් යොමු කරන්නේ ඊට පස්සේ ඇගේ ඊළඟ සේවා මුරේ පටන් ගන්නවා. ඔය අතරදී දැනගන්න හම්බ වෙනවා 6 වෙනි තට්ටුවෙන් පැනලා තරුණියක් සීදවි හානි කරගන්න උත්සාහ කළා තියෙනවා කියලා. එයා ඒ වෙලාවෙත් එයාට එළියට ගිහලා බලන්න වෙලාවක් තිබිලා නැහැ. මොකද එයා වැඩ කරනවා. ඊට පස්සේ දැන් මුළු ඉස්පිරිතාලෙම කලබල වෙලා වැඩ කරන අය එතකොට ප්‍රතිකාර ගන්න ආපු රෝගීන් මේ හැමෝම කල වෙලා දැන් මේ සිද්ධිය බලන්න ගිහිලා තියෙනවා. ඇයත් ඇයගේ සුපර්වයිසර්ත් එක්ක ගිහිලා තියෙනවා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා බලන්න. එතකොට තමයි බීට්‍රිස් අඳුරගන්නේ මේ අර කාඩ්බෝඩ් එකේ දාගෙන ඇදගෙන ගියපු ඉන්දික බාලගේ දුස්සර ඇදගෙන ගියපු තරුණිය නේද කියලා. දැන් කවුද මේ ඉන්දික සුදර්ශන බාලගේ කියන දුස්සර කියලා කියන්නේ? මට දැනගන්න හම්බ වෙච්ච විදියට මෙයා ওই මරදන් කඩවල පැත්තේ තමයි මෙයාගේ ගම. එතකොට මෙයා බොහොම සාමාන්‍ය පවුලක ඉපදිච්ච කෙනෙක්. පහ වසරේ ශිෂ්‍යත්වය පාස් වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ගිහිලා ඊට පස්සේ කැලණිය වෛද්‍ය පීඨයට ගිහිල්ලා තමයි මෙයා දුස්සර කෙනෙක් වෙලා තියෙන්නේ. මෙයා බැඳලා ඉඳලා තියෙන්නේ හෙටියක්. මේ සිදුවීම වෙන කාලෙදී ඇය සේවය කළේ රාගප රෝහලේ. එතකොට මෙයා එයාගේ මේ විවාහක බිරිඳ සමග ජීවත් වෙලා තියෙන්නේ. එයා සේවය කරපු මීගමු මහ රෝහලේ ඔය කියන 6 වෙනි තට්ටුවේ. ඉන්දික සුදර්ශන බාලගේට මට දැනගන්න ලැබුණ විදියට මීගමු මහ රෝහලේ දීලා තියෙනවා ඒ 6 වෙනි තට්ටුවේ කාමර දෙකක්. එතකොට මේ චමිලා දිසානායකගේ ඝාතනය සිදුනාට පස්සේ මං කියවනේ චමිලා දිසානායක එදා මේ නිවාඩුවක් දාලා නෙමෙයි ප්‍රතිකාර ගන්න ගියේ. ඇය ආපහු සේවයට යන බලාපොරොත්තුවෙන් තමයි ගියේ. එතකොට එයාගේ අත්බෑගය හම්බෙලා තිබුණෙත් මේ ඉන්දික සුදර්ශන බාලගේට දීලා තිබුණ එක කාමරයක් ඇතුළේ තිබිලා මම දැන් දෙයක් සඳහන් කරනවා. ඒක ගැන මම ඉස්සරහට කියන්නම්. ඒ වගේම ඉන්දික සුදර්ශන මේ සාක්ෂි හම්බ වෙච්ච සාක්ෂි ඔය ලේපැල්ලක නම් නන්දි වලට අමතරව ඉන්දික සුදර්ශන බාලගේගේ ඒ කාමරයක තිබිලා සිහි නැති කරන ක්ලෝරෝෆෝම් කියන රසායනිකය හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මේ ඝාතනය වුණ චමිලා දිසානායකගේ හිසකෙස් හම්බ වෙලා තියෙනවා. සහ එම කාමරේ ලාච්චුවක තිබිලා කපඩේ ලාච්චුවක තිබිලා හම්බෙලා තියෙනවා ව්‍යාග්‍රා කියන පෙති සහිත කාඩ්පතක් හම්බෙලා තියෙනවා. මම ඒ ගැන පස්සේ කතා කරන්නම්. මොකද ඔය ගැන එක එක මතාන්තර තියෙන නිසා. දැන් ඔය සිදුවීම වුණාම ඉන්දික බාලගේ කියන දොස්තර කියපු දේවල් තමයි යා ටවුන් එකට ගිහිල්ලා හිටියා ડોක්ටර් කෙනෙක්ට තෑග්ගක් ගන්න. එයාගේ දතේ අමාරුවක් තිබුණා. ඒක නිසා ඩෙන්ටල් එකට ගියා. ඔය වගේ ගොඩක් දේවල් තිබුණා. දැන් ওই සිද්ධිය වුණාට පස්සේ ගොඩක් අය එක එක මතිමතාන්තර කිව්වා.
එකක් තමයි ගොඩක් අය බැන්නා. දැන් මම මේ කියනවා වගේ මේ ඉන්දික බාලගේ කියන පුද්ගලයා මෙහෙම මේ අහිංසක තරුණියක් මේ ඝාතනය කරපු එක ගැන. ඊළඟට සමහර කටේ කිව්වා අනිවාර්යයෙන්ම මේ බියට්‍රිස් කියන පිරිසිදු කිරීමේ සේවිකාව මේ දොස්තර මහත්තයත් එක්ක තියෙන පෞද්ගලික තරහක් නිසා මේ වගේ බොරු සාක්ෂියක් නෝ කියලා. මතක තියාගන්න මෙම සිද්ධිය යට නොගිහින් ඉන්දික බාලගේ කියන වෛද්‍යවරයාට දඬුවම් ලැබුණේ ඇසින් දුටු සාක්ෂිය වූ බියට්‍රිස් නිසා කියන එක. මම එකත් කියන්නම් ඉස්සරහට. මොකද කොහොමද එමුනේ කියන එක. එතකොට එහෙම මතයකුත් ආවා. ඒක තවත් සමහරක් කට්ටිය කිව්වා මෙයා ડોක්ටර් කෙනෙක් මේ වගේ ප්‍රොෆෙෂනල් කියන වෘත්තිකයෙක්ට අපහාස කිරීමේ අරමුණේ සමහරක් කට්ටියනවා. ඒක ඇත්ත. මමත් දන්නවා පෞද්ගලිකව. සාමාන්‍යයෙන් මොකද දොස්තර කෙනෙක් වෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. මම මේ කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගිහිලා නෙවෙයි. රජයේ විශ්වවිද්‍යාලය. ඒක නිකන් අර බොටල් නෙක් එකක් නේ. මොකද මමත් මගේ උසස් පෙළට මම බයෝ කළේ. ඉතින් මේ එතන ඉඳලම ඇත්තටම මේ දැන් ඕලෙවල් අමතක කරන්නකෝ. එතන ඉඳලම ලොකු තරගයක් සහ සෑහෙන ලොකු උත්සාහයක් ගන්න සිද්ධ වෙනවා. වෛද්‍ය පීඨයෙන් මේ පිට වෙලා කියන වෛද්‍යවරයෙක් විදියට නිසි හැමදේම මේ සුදුසුකම් ලබාගෙන සේවයට එළඹෙන්න සෑහෙන ඒක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. එතකොට එහෙම මහන්සිලා ඉගෙන ගත්ත වෘත්තිකයන් සමග සමහරක් කට්ටිය ඉතින් දොස්තරලා විතරක් නෙවෙයි මේ එහෙම ඉතින් අර ඉරිසියාව පදනම් කරගෙන සිද්ධ වෙන මේ අකටුතුකම් තියෙනවා නැත්තේ නැහැ. එහෙම දේවල් තියෙනවා. එතකොට සමහරක් කට්ටිය කියලා තිබුණා මේකේ හරියට DNA පරීක්ෂණයක් සිද්ධ වෙලා නැහැ. අර ওই වගේ එක එක මතිමතාන්තර එක හා සමානව තිබුණා. දැන් අපි බලමු දැන් ඔය සිදුවීම දැන් මේ චමිලා දිසානායකගේ ඝාතනය ගැන කතා කරමුකෝ. චමිලා දිසානායකගේ මරණ පරීක්ෂණයේදී ඔප්පු වෙනවා ඇය නිර්වින්දනය කරලා ඉන්පසු ඇව දූෂණය කරලා තමයි ඊට පස්සේ තමයි මේ මරණය සිදු වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඕක තමයි ලොකුම මේ සිද්ධියේදී. මොකද ගොඩාක් කට්ටිය කියලා තිබුණානේ මේ දැන් මේක මේ සියදිවි හානි කර ගැනීමක් වෙන්න පුළුවන් කියලා. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද ඔය මීගමු මහරෝහලේ 6 වෙනි තට්ටුවේ ඔය කියන අය පැන්නා කියන ස්ථානය ටිකක් ජනප්‍රියයි. මොකද මේ ගොඩක් කට්ටිය ඇත්තටම මේ උතන්ට එක විදිහේ රෝගීන් එනවනේ. එතකොට සමහරක් කට්ටිය මොනවා හරි ටිකක් බරපතල රෝගී තත්ත්වයක් තිබුණා නම් ඒගොල්ලෝ ડિප්‍රෙස් වෙලා ඒ කියන්නේ බොහෝ මානසික වැටලා ඉන්නේ. එතකොට සමහර අය CVD හානි කර ගැනීමේ අරමුණින් ඔතනින් පැනලා මැල්ලක් තියෙනවා ආබාධිත තත්ත්වයට පත්වලා තියෙනවා කියලා තමයි ආරංචි උනේ. ඉතින් චමිලා දිසානායක මරණ පරීක්ෂණයේදී හෙළි වෙනවා. ඇය මරණයට පෙර දූෂණයට ලක්වන අවස්ථාවන තුරුම ඇය කන්‍යාවක් කියන එක. ඒ කියන්නේ ඇය මීට පෙර ලිංගික සම්බන්ධතා පවත්වපු කෙනෙක් නෙවෙයි. ඇය බරපතල දූෂණයකට ලක් වෙලා තිනවා. ඒ වගේම ඇයව නිර්වින්දනය කළා. සිහිසුන් කරලා තමයි එම අපරාධය සිදු කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔය ඔක්කොම කරුණු සැලකිල්ලට සහ ඒ අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු සාක්ෂිත් සැලකිල්ලට අරගෙන තමයි ඉන්දික බාලගේ කියන වෛද්‍යවරයාව අත්අඩංගුවට ගන්නේ ප්‍රධාන සැකකරු විදියට. සහ මෙතනින් තව දෙයක් සිද්ධ වෙනවා. දැන් මම එක පොදු දෙයක් මම පෙන්නනවා. ඔය මීගමු මහරෝහලේ 2007 මේ අපරාධයට සම්බන්ධ වුණු ඉන්දික බාලගේ කියන වෛද්‍යවරයාටගෙත් පෙරවැරදි තිබුණා. එයා ওই චමිලා දිසානායකව දූෂණය කළ ඝාතනය කරන්න කලින් ඝාතන නැති වුණත් එයා ওই විදියටම හිංසා කරලා සහ අතවර කරලා තිබුණා කාන්තා රෝගීන්ට. එම සිද්ධි වාර්තා වෙලා තියෙනවා. හැබැයි නිසි දඬුවමක් හෝ නිසි පියවර අරගෙන තිබුණේ නැහැ. එක හේතුවක් තමයි එම කාන්තාවන් හෝ තරුණියන් ඉදිරියට ඇවිල්ලා මේ පිළිබඳව සාක්ෂි දීලා ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්න කටයුතු කරලා තිබුණේ නැහැ. එක හේතුවක් තමයි අපේ රටේ මම මේකටත් කියන්නම් හේතුව. අපේ රටේ කාන්තාවක් තරුණියක් කපිකම කාන්තාව කියලා වයස් භේදයකින් තොරව මහලු කාන්තාවක් වුණත් පොඩි ළමයෙක් වුණත්
නීති ඉදිරියට ආවොත් Tamanට වෙච්ච අසාධාරණ ගැන කතා කරන්න අනිවාර්යයෙන්ම දිගින් දිගටම අර සිද්ධ වෙච්ච අතවරේ විතරක් නෙමෙයි දිගින් දිගටම එයාලා අතවරට ලක් වෙනවා. එතකොට අපි කියමුකෝ අවුරුදු 30ට 35ට අඩු තරුණියක් විශේෂයෙන් විවාහ වෙලා නැති කෙනෙක් නම් එයාගේ පවුලේ ඉඳන්ම බලපෑමක් එනවා සිද්ධ වෙච්ච දේ සිද්ධ වුණා කටවහගෙන ඉන්න. මොකද ඔයාට ආයි මගුලක් කරගන්න වෙන්නේ නැහැ. කවුරක්වත් ඔයා බඳින එකකුත් නැහැ. මෙහෙම දෙයක් වුණා කියලා දැනගත්තොත් ඒක නිසා මේ ඕක කාලයත් එක්ක අමතක වෙලා යන්න දෙන්න. ඔය ගැන කතා කරන්න එපා. ඕක ගැන දිගින් දිගට ඇදිලා යන්න එපා කියලා. අනිත් එක තමයි දැන් රජයේ ස්පිතාලයකට යන්නේ බොහෝ වෙලාවට මේ ආර්ථික වශයෙන් ශක්තිමත් මේ අය නෙවෙයිනේ. දැන් මේ කාන්තාව ගමුකෝ. එතකොට මේ වගේ දැන් චමිල දිසානායක කියලා කියන්නේ ගාමන්ට ඒක වැඩ කරපු ගෑනු ළමයෙක්. එයාට ලොකු පඩියක් හම්බ වෙන්නේ නැහනේ. එයාට ගිහලා ප්‍රයිවට් හොස්පිටල් එකක මේ ට්‍රීට්මන්ට්ස් ගන්න නේද? එතකොට නැත්තම් ඔය යන කාන්තාවන් එයාලගේ සැමියාගෙන් හරි පවුලේ එයාගේ දෙමව්පියන්ගෙන් හරි එහෙම මේ තමයි රැකෙන්නේ. යාලට හරියම රසාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ මනුස්සයට අපි කියමු බරපතල රෝගයක් තිබුණොත් නම් ඊටමත් අසන තත්යකටපත් වෙනවා. බරපතල රෝගයක් නැති වුණත් එයාට ආයි අසනීපයක් හම්බුනොත් ආයි අසනීපයක් හැදුනොත් එහෙම යන්න වෙන්නේ රජයේ ස්පිරිතාලට. එතකොට මෙහෙම මේ ප්‍රශ්නයක් ඇද්දොත් එහෙම මෙයාව එක විදියකට ප්‍රසිද්ධ වෙනවා සහ මෙයාව මේ පීඩාවට පත් කරන්න පටන් ගන්නවා. මෙයාට ආයි නම් ඉතින් එහෙම රෝගී තත්ත්වයක් ඇති වුණොත් රජයේ ස්පිරිතාලයකට ගිහිල්ලා ප්‍රතිකාර ගන්නවා. බොහෝ විට ඒක ඊටම දුෂ්කර කාර්යයක් වෙන්න තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒක තමයි තවත් හේතුවක්. මේ අර මේ වගේ දෙයක් රිපෝට් කළාට පස්සේ එල්ල වෙන පවුලේ සහ සමාජයෙන් සිදුවන බලපෑම ඊළඟට එයාට ආර්ථික ශක්තියක් නැහැ. එහෙම මේ දෙයක් ඊට පස්සේ අධිකරණය වෙත ගෙනිච්චට පස්සේ ඒක ලොකු ලීගල් ෆයිට් එකක් විදියට මේ නීතිමය සටනක් විදියට ගෙනියන්න එයාට ආත්ම ශක්තිය සහ ආර්ථික ශක්තිය සහ බොහෝ වෙලාවට අන් අයගේ සහයෝගය ලැබෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි අරයට දැන් එයා යන්නේ ඇයි ස්පිරිතාලට මොකක් හරි රෝගයකට ප්‍රතිකාර ගන්නනේ. එතකොට මේ මනුස්සයා කොහොමද අසරණ තත්ත්වයකට වැටලා ඉන්නේ. ආයි තව දුරටත් මේ එයාට ඒ අසරණ තත්ත්වෙන් ගොඩ එන්නේ කිසිම උදව්වක් හම්බ වෙන්නේ නැහැ කියන ඒ බිය තියෙනවා. ආයි ඉතින් රජිස්පත් ස්පිරිතාලයකට ගිහලා ප්‍රතිකාර ගන්න වෙන එකක් නැහැ. මේකෙන් පස්සේ එයාගෙන් පරිගණේ කියන බය තියෙනවා. ඉතින් ඔය හේතු මොනෑම ආකාරයෙන් හෝ ඉන්දික බාලගේට ඊටමත් ලොකු ආශිර්වාදයක් වුණා. චමිල දිසානායකගේ ඔය සිදුවීම ඇදෙන්න කලින් එයාට පෙර වැරදි තිබුණත් ඔය වගේ දේවල් වාර්තා වෙලා තිබුණත් ඔය වගේ හිංසා කළ කාන්තාවන්ට කාන්තාරෝයින්ට ඒ ගැන නිසි පියවර අරගෙන එතකොට මේ නීතිමය වශයෙන් කිසිම දෙයක් වෙලා තිබිලා නැහැ. හැබැයි චමිල දිසානායකගේ ප්‍රශ්නේ එයාට සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා අන්තිම දඬුවම් විඳින සිද්ධ වුණේ පියට්‍රස් නිසා. එතකොට අපි ඊයේ දවසේ වෙච්ච ඔය OPD එකේ ඔය සිදුවීම අර තරුණියකට අතවර කරන්න ගිහිල්ලා ඒ දොස්තර ගැනත් කතා කරනවා නම් එයාගෙත් ඔය වගේම පෙරවැරදි තියෙනවා. සහ GMO එක කියලා තියෙනවා එයාව සමාජිකත්වයෙන් නිරපල හරලා තියෙන්නේ. මොකද එයාගේ ওই වගේ මේ ඊටමත් නොගැලපෙන වෛද්‍යවරයෙකු නොගැලපෙන වැරදි ක්‍රියාවන් නිසා එයාව නිරපල සමාජිකත්වයෙන් පවා නිරපල තියෙන වෛද්‍යවරයෙක් කියලා. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ. හරි. දැන් අපි 2007 සිදුවීමක් ගැන කතා කළේ. මේ 2025. එතකොට ඇයි දැන් මීගමුව මහර ওই 2007 සිට දැන් ඊට පෙර ගැන මම කතා කරන්නේ නැහැ. හැබැයි 2007 සහ 2025 අතර මොකොත් නොවුණා නෙවෙයි. එකම දේ අපේ රටේ හැම විනාඩි හැම තප්පරයකම මම දැන් කතා කරන්නේ කාන්තාවන් සහ ළමයින්ට වෙන දේවල් ගැන හිරිහැර හිංසාවන් පිළිබඳවනේ. එතකොට හැම තප්පරේ හැම විනාඩියකම කාන්තාවන් සහ ළමයින් යම් කිසි මේක අතවරයක් කිව්වම මේ දූෂණයක්ම වෙන්න ඕනේ වාචිකව හෝ ශාරීරිකව හෝ මානසිකව right. එතකොට මේ ඒවාල හිංසාවට ලක් වෙනවා. හැබැයි ඕවා කීයෙන් කීයක්ද
පොලිසියට ගිහිල්ලා වාර්තා කරලා නිසි මේ පියවර ගන්න කියලා මෙයාලා කම්ප්ලේන් දාන්නේ. ඒ මිනිසුන්ට එකක් සමහරක් අය දැනුම නැහැ, අවබෝධයක් නැහැ. සමහරක් අය ලොකු බලපෑම් තියෙනවා. එයාලට ඒකට ආත්ම ශක්තිය සහ එයාලට ඒක තනියම ගිහිල්ලා එහෙම දෙයක් කරන්න ඒ මිනිස්සු බොහොම අසරණ තත්ත්වයක ඉන්නේ. 2007 ඉඳලා දැන් ඊයේ මේ සිදුවීම් වාර්තා වුණේ මීගම මහරුවලේ කියන්නේ අප්‍රේල් 5 වෙනිදා. වෙනකම් කිසිදුම මේ වගේ අකටයුත්තක් සිදු නැහැ කියලා කියන්න බෑ. අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තියෙනවා. එක සිදුවීම් වෙලා තියෙනවා කියලා දැනගන්න හම්බ වුණා. එකම දේ ඒ වාර්තා වෙන්නේ නැහැ. මොකද ඔයා මම අපි පොදු ජනතාව විදිහට අපි මේ මොනවා හරි දෙයක් සිදු වුණාම දැනගන්නේ ඒක මාධ්‍ය හරහානේ. එතකොට දැනගන්න අපි වටේ සිදුවන අපරාධ අසාධාරණකම් හැමදේම අපිට මාධ්‍ය හරහා එන්නේ නැහැ. ඒ වගේම මාධ්‍ය හරහා හැම තිස්සෙම සත්‍ය වාර්තා වෙන්නේ නැහැ. පොඩක් එක සහ මම අර කියන මාධ්‍ය සදාචාරය ගැන ඉස්සෙල්ලා මගේ එපිසෝඩ් එකේ මම බොහොම කෙටියෙන් සඳහන් කළානේ. ඒ ගැන වෙනම කතා කරන්න ඕන දෙයක්. එතකොට ඒ වගේ දේ කරුණුත් බලපානවා. ඉතින් දැන් මෙතන ප්‍රශ්නේ පෙරවැරදි තිබිලා තියෙනවා. එතකොට GMO එකේ සමාජිකත්වයෙන් නිරපර හැලා තියෙනවා. ඇයි මේ වෛද්‍යවරයව සේවය තියාගත්තේ? කියන්නේ වෛද්‍යවරු නැති නිසාද? එහෙම වෛද්‍යවරු නැත්තම් මේ කියන්නේ හරි එහෙම කෙනෙක්ව අපි කියමුකෝ ඔන්න වෛද්‍යවරු නැහැ. ඇත්තටම වෛද්‍යවරු නැහැ ප්‍රතිකාර දෙන්න OPD එකේ. එහෙම තියාගත්තා කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම කාගේ හරි අධීක්ෂණය යටතේ තමයි එයාගේ සේවය ලබා ගන්න ඕන. කොහොමත් වෛද්‍යවරයෙක්ට රෝගියෙක්ව පරීක්ෂා කරනකොට හෙද නිලධාරී එක්කෙනෙක් හෝ දෙන්නෙක් අඩුම වශයෙන් එක්කෙනෙක් ඉන්න ඕන. එතකොට ඒ නිසි ක්‍රමවේද අනුගමනය නොකරපු සහ අනිවාර්යයෙන්ම මීගමු මහරෝහලේ තිබෙන ඒ අධිකාරීත්වයේ තියෙන නොසලකිල්ල නිසා තමයි මේ වාද්‍යවරයා මීට පෙර හැසිරලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ ඊයේ සිදුවීමේ වෛද්‍යවරයා ගැන, ඉන්දික පාලකය ගැන නෙවෙයි. සහ මේ අපරාධය කරන්න පෙරමිලා තියෙන්නේ. ඉතින් ඉන්දික බාලකීටත් ඔයාලා හිතන්නේ නැද්ද ඒක තමයි උනේ. සමහරක් විට ඔය අපරාධයත් අර චමිල දිසානායක වගේ මේ සිද්ධියක් වෙන්න තිබුණා. මොනියම් සිදුවීමක් හෝ මම දන්නේ නැහැ අර තරුණිය ඔය අතවරට ලක් වෙච්ච තරුණිය ගැන විස්තර. හැබැයි මම හිතන්නේ ඇය ඇත්තටම මේ වීරක්‍රියාවක් නිර්භයව ඔය ගැන කරුණු වාර්තා කරලා මේ නීති මාර්ගයෙන් කටයුතු කරන්න අරගෙන තියෙන. මං හිතනවා අයට බලපෑම් වෙන්නේ නැති වෙයි කියලා දැනගන්න හම්බුණා. ওই වෛද්‍යවරයාට පක්ෂපාතීව යම් යම් බලපෑම් ඇති වෙනවා කියලා ඔය ඉන්දික බාලගේ වගේ මම ඒ ගැනත් කියන මොන වගේ බලපෑම්ද ඉන්දික බාලගේගේ සිතේ තිබුණේ කියලා. ඉතින් මම හිතනවා මේ දැන් මේ කතා ගන්න 2025 මේ වෙනකොට වාරේ මීගම මහරෝහලේ නිලධාරීන් ඊට වඩා වගකිය යුතු අන්දමින් වැඩ කරයි කියලා අඩුම ගානේ මේ වගේ අපරාධයක් කරපු කෙනෙක්ට කොහොමද මේ ඇක්ෂන් ගන්නෙ කියන එක ගැන වුණත් නිකන් මේ වෛද්‍යවරයෙක් වුණා කියලා යාට මේ යන්න දෙන්නේ නැතුව එහෙම බේරිලා නිසි පියවර ගනී කියලා. GMO එකත් කියලා තියෙනවා මෙහෙම අපේ සමාජිකත්වේ නැහැ. හැබැයි සෑම වෛද්‍යවරියක්ම වෙන්න ඕනේ නැහැ, රෝගී කාන්තාවක් වෙන්න ඕනේ නැහැ. මේ සෑම කාන්තාවකටම වෙන අසාධාරණ අතවර හිංසනයන් වලට එරෙහිව ඒගොල්ලත් නැගී සිටිනවා කියලා. ඉතින් අපි දැන් කතා කරමු ඉන්දික බාලකගේ ඉන්සිඩන්ට් එක ගැන. දැන් මේ චමිල දිසානායක මම කිව්වා වගේ ඝාතන ලක් වෙනවා. බීට්‍රිස් ඕක දකිනවා. චමිල දිසානායක මම කියවනේ මෙයාව නිර්වින්දනය කළා තමයි මෙයාව දූෂණය කළා තියෙන්නේ. ඔය මේ නඩුව මේ ඉන්සිඩන්ට් එක ගැන කතා කරනකොට දැනගන්න හම්බ වෙනවා මේ චමිල දිසානායකට ඇයව දූෂණ ලක් වෙන වෙලාවේ එයාට සිහිය එන වෙලාවකුත් තියෙනවා. එයා එතකොට කෑ ගහලා තියෙනවා. ඔය හම්බ වෙලා තියෙන ඔය කාඩ්බෝඩ් එක චමිලව ඇදගෙන ගිහිල්ලා තියෙන ඒ කාඩ්බෝඩ් එක මම කිව්වේ ඉන්දික බාලගීගේ මේ අර කාමරයක තිබිලා. ඒ කියන්නේ ටීවී එකක් දාලා රූපවාහිනියන්ට දාලා තිබුණ කාඩ්බෝඩ් පෙට්ටියක්. එතකොට මේ කාඩ්බෝඩ් පෙට්ටියේ තිබිලා තියෙනවා සලකුණු
බිම ඇදගෙන ගියපු සහ කවුරු හරි වේදනාවෙන් වගේ තතින් මෙහෙම මිරිකලා අල්ලගෙන හිටපු ඒ සලකුණුත් තිබිලා තියෙනවා. එතකොට බියට්‍රිස්ට ඉස්සෙල්ලා පොඩ්ඩක් ওই සද්දෙත් ඇහිලා තියෙනවා. හැබැයි ඇය නැගිටලා බලලා තියෙන්නේ අර බිම කාඩ්බෝඩ් පෙට්ටියක යම්කිසි බර දෙයක් තියාගෙන ඇදගෙන යන සද්දෙට. මං කිව්වා කොහොමද ඊට පස්සේ බියට්‍රිස් අඳුරගත්තේ කතන්දරේ. ඊට පස්සේ දැන් බියට්‍රිස් සාක්ෂි දෙනවා. ඇසින්දුරු සාක්ෂි. මෙයා කියනවා මම මෙහෙම දෙයක් දැක්කා කියලා. එයා දැකපු දෙයක් කියනවා. ඊට පස්සේ චමිලා දිසානායකගේ දෙමව්පියන්ට ඔවුන් මේ ඊටමත් පොහොසත් ධනවත් පුද්ගලයෝ නෙවෙයි බොහොම සාමාන්‍ය ගුවිතැන් කරමින් ජීවත් වෙන මොනරාගල දුෂ්කර ප්‍රදේශයක අසරණ අහිංසක මිනිස්සු. එතකොට එයාලගේ අති වියදම් කරගෙන තමයි මේගොල්ලෝ හැම නඩුවාරයකදීම කොළඹට එනවා තමන්ගේ දියණියට සිද්ධ වෙච්ච අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙයි. ඒ වගේම බියට්‍රිස් බය නැතුව ඇයව ඉස්සෙල්ලම බලනවා යාව මුදලට ගන්න. එයාගේ කට වහන්න. මේව සාමාන්‍ය දේවල් ලංකාවේ නඩුවල වෙන සාක්ෂිකාරවන්ට ඊළඟට ඇයට තර්ජනය කරනවා. ඇයට දැන් චමිලා දිසානායකගේ අම්මලා තාත්තලා ඉන්නේ මිගමුව මහ රෝහලේ සේවය කරමින් නෙවෙයි. නමුත් බියට්‍රිස් මේ සිදුවීම වුණාට පස්සේ දිගින් දිගට මිගමුව මහ රෝහලේ තමයි සේවය කරන්නේ. එතකොට ඇයට තර්ජන ගර්ජන ඇතුළු අන්තිමට ඇය කන බත්පතට පවා මේගොල්ලෝ පයින් ගහලා මෙයාට තර්ජනය කරනවා දොස්තර පාවලා දෙන්න එපා කියලා. ඉතින් මේ බියට්‍රිස් හැබැයි ওই මොන විදිය බලපෑම් ආවත් අවසානයේ දක්වාම ඇයගේ සාක්ෂිය වෙනස් කරන්නේ නැතුව චමිලා දිසානායකට සාධාරණ ඉටුවීමේ අරමුණේ ඇය සාක්ෂි දෙනවා. ඇත්තටම ඇයව අගය කළ යුතු වීර කාන්තාවක් අද කාලේ මේ අනිත් අය වෙනුවෙන් තවත් වෙනත් කෙනෙකු වෙනුවෙන් කතා කරයි කියලා කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මිනිස්සු බොහොම ආත්මාර්ථකාමී. මේ බියට්‍රිස් වගේ පරාර්ථකාමී නැහැ. අනුන් වචනයක් කතා කරන්නේ තමන්ගේ ඇස් දෙක ඉස්සරහා මොන අපරාධයක් අසාධාරණයක් වුණත් කටවහගෙන ඉන්නවා. මම මොනාර්ථ කතා කරන්නේ මේවා කතා කරලා මට තමයි මේ අන්තිමට ඔවට නඩු වලට සාක්ෂි දෙන්න වෙනවා. ඔන්න ඔහොම තමයි දැන් කාලේ මිනිස්සු හිතන්නේ. මම අත්දැකීමෙන් කියන්නේ. මොකද මම දන්නවා මිනිස්සු ටක් ගාලා නේ නිකන් මෙහෙම අනිත් පැත්තට අපි කියන්නේ ෆ්ලිප් වෙනවා කියලා. දැකලා මේවා වෙලා උනාට ඒගොල්ලන්ට එහෙම මේ ආත්මයක් නැහැ. එයාලා සල්ලි වලට විකිනවා. නැත්තම් එයාලට මහ ලොකුවට පුම්බගෙන පෙන්නගෙන හිටියට හරි මේ බොහොම ශක්තිමත් අය කියලා එයාලා ඇත්තටම මේ බොහොම දුර්වල චරිත. එයාලට මේ සිදුවන බලපෑම් හමුවේ එයාලට මේ කොන්ද කෙලින් තියාගෙන සාක්ෂිය දෙන්න බෑ. ඉතින් ඔය වගේ බොහොම චපල බොහොම ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න සමාජයක බියට්‍රිස් වගේ මිනිස්සෙක්ට ඇත්තටම මල් තියලා වඳින්න ඕන. මොකද මේ එයා එහෙම ලොකු තම දන්න විදියට එයා ලොකු උගත්කමක් තියෙන, ලොකු සමාජ හෝ පෞල් පසුබිමක් තියෙන, නැත්නම් ලොකු බොහොම ශක්තිමත් ආර්ථිකයක් තියෙන කාන්තාවක් නෙවෙයි. එහෙම තියනවා නම් ඉතින් දැන් එයා ඔය වෙනකොටත් ඔය සිද්ධිය වෙනකොටත් එම කාන්තාව සාමාන්‍ය මැදිවියත් ඉක්ම වූ එයාටත් ඔය චමිලා දිසානායකගේ වයසෙන් වගේ දුවලා දෙන්නෙකුත් ඉඳලා තියෙනවා. එතකොට ඒ වගේ වයසට ගියපු කාන්තාවක් අම්මා කෙනෙක් එහෙම මේ පිරිසුදු කරන සේවිකාවක් විදියට වැඩ කරන්නේ නැහැ නේද? රෝහලක අනියම් පිරිසුදු කිරීමේ සේවිකාවක් විදියට. ඉතින් ඒ වගේ වෙලත් ඒ මනුස්සයට කියන්නේ එහෙම ලොකු මේ ශක්තිමත් පසුබිමක් නැති වුණත් එයාගේ කොන්ද කෙලින් තියාගෙන චමිලා දිසානායකට සාධාරණ ඉටු කිරීමේ අරමුණේ එයාගේ සාක්ෂිය වෙනස් කරන්නේ නැතුව එයා මේ බය නැතුව ඔක්කොම තර්ජන බලපෑම් මැත්තේ එයා මේ ඉදිරිපත් වෙනවා. එයාගේ සාක්ෂිය එයා දිගින් දිගට වෙනස් කරන්නේ නැතුව එයා කියනවා. ඉතින් මම දන්නේ මෙම් බියට්‍රිස් මහත්මිය දැන්ට ජීවතුන් අතර ඉන්නවාද කියලා. ඇත්තටම මේ එයා සැබවින්ම වීර කාන්තාවක්. මේ මොකද අපිට බොහොම මේ අද කාලේ දකින්න හම්බ වෙන්නේ නැති බොහොම ශක්තිමත් සහ පරාර්ථකාමී කාන්තාවක් විදිහට තමයි මම ඇයව දකින්නේ. දැන්
ඊළඟට අපි දැන් මේ කතා කරානේ සාක්ෂිකරුවෝයි මේ ඔය මේ දැන් මේ ගොල්ලන්ගේ ආරක්ෂාව ඒ වගේ දේවල් ගැන ඔයාලා දන්නවද අපේ රටේ තියෙනවා ඒක මේ මෑතකදී තමයි හැබැයි අඳුනලා දුන්නේ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට මේ සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතක් කියලා. මේ තියෙන්නේ පනත. හොඳට බලා ගන්න. මේක මට දුන්නේ අපේ රටේ තියෙනවා දැන් මේ පනත වගේම අපරාධයක සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියක් කියලා. එතකොට මේ මට මේක දුන්නේ මා අධිකාරියේ වැඩ කරන කසුරි කියන මේ එම මහත්මිය මට කියවගන්න කියලා දුන්නේ. මම මේක කියවලා මම හොඳ වීඩියෝ එකක් කරන්නම්. මේ මට ඇත්තටම මේ එයාලා ගැන දේවල් කියන්න තියෙනවා ඒගොල්ලන්ගේ වැඩ ගැන. මේ දැන් මෙහෙමයි. ඔය චමිලගේ සිද්ධිය වෙනකොට මෙහෙම පනතක්වත් අධිකාරියක්වත් තිබුණේ නැහැ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්න හෝ සහාය දෙන්න. දැන් තියෙනවා. හැබැයි ඔයාලා හිතනවද ඇත්තටම ඒකින් නැති වැඩක් තියනවා කියලා? නෑ. මම මගේ අත්දැකීමෙන් කියන්නේ. මේ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ සහාය දීමේ අධිකාරිය කියලා කියන්නේ මේ රටේ මහජන මුදල් වලින් රන් වෙන දුවන මේ කිසිම වැඩ කරන්නේ නැති රාජ්‍ය ආයතනයක්. ඇත්තටම ඒක වහලා දැම්මටත් කැමති. මොකද ඒක තිබුණත් වැඩක් නෑ. නැති වුණත් ඇති වැඩක් නැති ගානයි තියෙන්නේ. එම අධිකාරියේ සේවය කරන සමහරක් දෙනා ඇතුළුව පොලිසිය සහ අධිකරණයේ සිටින සමහරක් දෙනාට මේ පනත පිළිබඳව හෝ අධිකාරියන්ගේ යුතුයකම් සහ වගකීම් සහ ඔවුන්ගේ රාජකාරී පිළිබඳ කිසිදු පැහැදිලි අවබෝධයක් නැහැ. එයාලා ඇවිල්ලා කේක් කෑල්ල කාලා තේ එකක් බීලා දවස හරියට 4 වගේ වෙනකොට ඔෆිස් එකෙන් එළියට ගිහිල්ලා නිකන් ටයිම් මාක් කරලා මේ සුඩ බුදියන් ඉන්න එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එයාලා ඇත්තටම වැඩ කරනවා නම් ගොඩාක් දේවල් සිද්ධ වෙන්න තියෙනවා මේ රටේ මිනිසුන්ට වෙච්ච අසාධාරණ පිළිබඳව. හැබැයි එයාලා එහෙම කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔය වගේව මේ අපි මේ අහිංසක මිනිස්සු අපි බදු සල්ලි ගෙවනවා අපේ සල්ලි වලින් ඔය වගේ මේ සුදුවලි රන් කරන්න ඕනේ නැහැ කියලා තමයි මම නම් කියන්නේ. ඔයාලා මොනවද හිතන්නේ කියලා මට කියන්න. ඉතින් මම කියන මගේ අත්දැකීම. දැන් මම කියවනේ ඉස්සෙල්ලත් මම මේ කතා කරනකොට මගේ අත්දැකීම් ගැන කතා කරනවා කියලා මම නිකම්ම කතා කරනව නෙවෙයි. දැන් මමත් ඔය වගේ අපරාධ නඩුවක සාක්ෂිකාරියක්. එතකොට මට ආරක්ෂාව දෙන්න ඕන. මම දැන්ට පැමිණිලි 4ක් කරලා තියෙනවා මට සිදුවන බලපෑම් පිළිබඳව. මට සහ මාගේ පවුලේ අයට සිදුවන මේ තර්ජන බලපෑම් පිළිබඳව. එතකොට ගිය අවුරුද්දේ ඉඳලා තමයි කියන්නේ මට ආරක්ෂාව දෙන්න කියලා. නමුත් අදාළ පොලිස් ස්ථානයේ සමහරක් පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් ඇත්තටම දැන් අපේ රටේ මේ පාතාලයක් කියලා තියෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ දෙයක් නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා. එතකොට මම මේ කියන ප්‍රදේශීය අදාළ පොලිස් ස්ථානයට හොඳ ප්‍රසිද්ධියක් තියෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ පේරෝල් එකේ තමයි මෙයාලා ඉන්නේ. ඒ කියන්නේ මාසෙ අන්තිමට මෙයාලට පොලිසියේ රැකියාව කරන ඒ පඩියට අමතරව ගතමනාවක් හම්බ වෙනවා සහ වෙන වාසි ප්‍රයෝජන තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ මේ කුට්ටාශයේ ඇත්තටම මත්ද්‍රව්‍ය කියන ප්‍රශ්නය මේ निराකරණය කරන්න බැරි ලොකුම හේතුවත් ඒකයි. මොකද පොලිසියේ again සමහරක් නිලධාරීන් සහ නිලධාරිනියන් ඔය කියන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ කකුල් පමණක් නෙවෙයි වෙන තැනුත් ලෙව කන දෙවල් එක තමයි ඉන්නේ. මම බය නැතුව මේක කියන්නේ මොකද මම මේ වීඩියෝ එකට දැන් මෙහෙම කිව්වට ඔය අදාළ පුද්ගලයන් මම මූන්ට කියලා තියෙනවා. මේ ඔයාලා මෙහෙමයි කරන්න කියන එක. ඉතින් මේ මම සාමාන්‍යයෙන් කියන්න තියෙන මූන්ට කියනවා. එතකොට මේ අදාළ පොලිස් ස්ථානයේ මම තව හොඳ සිද්ධියක් කියන්න දැන් මේක උනේ ගිය අවුරුද්දේ. මම දැන් මේ අදාළ පොලිස් ස්ථාන මේ පොලිස් ස්ථානයේ අයත් කොට්ටාශ මේ ඩිවිෂන් SSPලා 4 දෙනෙක්ට මේක ගිහිල්ලා තියෙනවා. දැන්
ලියුණුත් ගහලා 3ක් විතර මේ ඔයාලා දැනගන්න මේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ සහාය දීමේ අධිකාරිය තියෙනවා වෙනම පොලිස් විමර්ශන කොට්ටාශයක්. ඒක තියෙන්නේ බත්තරමුල්ලේ ඔය පාස්පෝර්ට් ඔෆිස් එක ගාව. එතකොට එතනනුත් දන්වලා තියෙනවා පොලිසියට අදාළ පොලිස් ස්ථානයට මෙහෙම ආරක්ෂාව දෙන්න මේ විධාන ගන්න කියන එක. එයාලා ගණන් ගන්න. ඊට පස්සේ දැන් මේක SSP ගාවට යනවා මේ ගිය අවුරුද්දේ. අදාළ පොලිස් ස්ථානයේ OIC සහ WPC කෙනෙක් සහ SI කෙනෙක් එනවා. එතකොට OICට ඉතාමත් ප්‍රසිද්ධියක් තියෙනවා ජරාව කෑමට. අතරමහුවලක් තියෙනවා. ඊළඟට SIත් එහෙමයි. WPC ලැජ්ජ නැතුව යුනිෆෝම් එක පිටින්ම මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග නිදා ගන්නා කාන්තාවක්. ඉතින් ඔයාලා පොඩ්ඩක් හිතන්න පොලිසිය යුනිෆෝම් එකේ තියෙන වටිනකම මොකක්ද කියලා මේ වගේ අය පොලිස් ස්ථානයක වැඩ කරද්දි දැන් SSP අහනවා හරි මෙම කාන්තාව මෙහෙම රික්වෙස්ට් කරලා තියෙනවා මේ අදාළ ආයතනික සාධිකාරිය මෙහෙම ඔයාලට විධිවිධාන දීලා තියෙනවා ආරක්ෂාව දෙන්න කියලා. ඇයි දෙන්නේ නැත්තේ? එතකොට මේ SI කියනවා මේ නෑ අපි දීලා තියෙන්නේ. යාළ මේ එතකොට මං කිව්වා නෑ වෙන්න බෑ. මාර්ගයේ CCTV තියෙනවා මං දැකලා නෑ ඔයාලා එනවා. එහෙම. එතකොට මෙයා මට බුරනවා. මෙයා සාමාන්‍යයෙන් ඔය WPCSI කියන ඔය ගොඩක් වෙලාට ඔය රෑන්ක් එකකින් පල්ලෙහා ඉන්න කට්ටිය ඉන්නවනේ. ඔයාලා දැකලා තියෙනවද දන්නේ මේ හුඟක් වෙලාට මේගොල්ලෝ පණි කෑ ගහලා බය කරලා ඒ වගේ දේවල්. මේගොල්ලෝ මටත් ඔය ට්‍රික්ස් දාලා ඇවිල්ලා තියෙනවා. මාව රෙස් කරනවා. අරකට මේකට වෙලා තියෙන ඉතින් මට ඌව වැඩ කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් ඕන මිනිස්සෙක්ට ගරුසරුවතුව කතා කරන්නේ. රෑන්ක් එකකින් පල්ලෙහාද උඩද කියන එක මට වැඩක් නැහැ. මාව මාව හොඳින් දන්න කට්ටිය දන්නවා. මගේ රැකියාව කරන ස්ථානයේ පවා මේ ඒ කියන්නේ සුළු සේවකයන්ගේ ඉඳලා රික්ම ස්ථානයේ ඉන්න ඉහළම නිලධාරියා දක්වා පවා මම ඉතාමත් හොඳින් කතා බහ කරලා හැමෝටම ගරුසරුව තමයි කතා කරන්නේ. මාව හදලා තියෙන්නේ එහෙමයි මගේ දෙමව්පියා. මම මෙහෙමයි. එක්තරා අවස්ථාවක් වෙනතුරු පමණයි. ඒගොල්ලන් ඒ ගෞරවයට නුසුදුසුයි කියලා ඒගොල්ලන්ම අපිට ඒතු ගන්නවට පස්සේ මම යන්නේ යාර පුරුදු විදිහට ගරුසරු කරන්න. ඉතින් මේ SI මට බුරනවා. ඔයා කොහමද අපි ඔයාට පේන්නේ නැහනේ. මේ අපි එනවා. අපි ආරක්ෂාව දෙන්න අපි එකට කරනවා. ඒකට SSP අහනවා එහෙම වෙන්න බෑනේ. එයා දැනගන්න ඕනේ යාගේ ගේට්ටුව එල්ලලා තියෙනවනේ පොත. ඔන්න ඊට පස්සේ SI කරන දවස කරන වැඩේ මෙයා එනවා ඊළඟ දවසේ ඇවිල්ලා ඊට පෙර දිනේ ඩේට් එක දාලා එයා ඒ කියන්නේ ඊට පෙර දිනේ ආව විදියට දැන් SSPට අතට මාට් උනානේ මෙයා බොරු කියලා එල්ලලා යනවා. ওই විදියට දැන් අදත් මම බැලුවා. අද කියන්නේ ඊයේ දැන් මම රෑ බැලුවා මම පොත ඇරලා අන්තිමට ඇවිල්ලා තියෙන්නේ මාර්තු 17. මේගොල්ලෝ අඩු ගානේ දවසක් හරි අඩුම ගානේ සතියක දවසක් හරි එන්න ඕන. හරි? ඒක තමයි විය යුත්තේ. ඔය කියන විත්තිකරුවා මේ අපිට පෙන්වන්න දුකුවේද අර ඒ පොතේ කොලත් ඉරලා ගිහිල්ලා. හරිද? ඉතින් මේ දැන් අපිට අපේ කැමරාස් වල තියෙනවා පොලිසිය සමහරක් කට්ටිය ඇවිල්ලා බැන ඔය දැන් ඔය ජරාව කන සෙට් එකේ ඉන්නවනේ දැන් මුන්ට කරන්න දෙයක් නැහැ. අර පැත්තෙන් විත්තිය ජරාව කණ්ඩත් උන මේ පැත්තෙන් රාජකාරියට මෙහෙම ලොකු පීඩනයකුත් එල්ලනවා. ඇවිල්ලා බැන තමයි බල්ලා යන්නේ. ඉතින් මේ කියන්නේ මේවා කළා අත්සන ගහලා යන සමහරක් කට්ටිය ඇවිල්ලා එකපාර දවස් 2-3ක් එක ඩේට්ස් දාලා මේ සයින් කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මේවා මම දැන් SSPලා 4 දෙනෙක්ට මේ එම කුට්ටාශ්‍රී පාරේ SSPලා 4 දෙනෙක්ට මම මේක දන්වලා තියෙනවා. ඒ වගේම මේ මම මේ කියන ඉන්සිඩන්ට් එක මම පොලිස්පතිතුමාටත් ගියපු දෙයක්. දැන් බොහොම ප්‍රසිද්ධ වෙලා ඉන්න දේශබන්දු තෙන්නකෝන් ඇතුළු හැමෝටම මම ඊට පස්සේ පොලිස්පති වුණ කට්ටියටත් මම දාලා තියෙන දෙයක්. ඉතින් මම හිතන්නේ දැන් මේක සමාජගත කරන්න සිද්ධ වෙනවා. මොකද පොලිසිය අනිවාර්යෙන් කියන්න එපා. ඉතින් ඊළඟට එතකොට මම දැන් මගේ අන්තිම නඩුව වාරේ තිබුණේ මාස 2කට කලින්. හයිනම් මම නඩුවට යනකොට මට ආරක්ෂාව දෙන්න ඕන. ආරක්ෂානේ මගේම ආරක්ෂාව මම සලසගෙන යනවා. ඉතා ඒ කියන්නේ නොයෙකුත් බලපෑම් මත මගේ ජීවිත තර්ජන මට සමග පවුලේ අයට ජීවිත තර්ජන මැද මම මගේම ආරක්ෂාව සලසගෙන යන විදියක් තියෙන්නේ. දැන් මම කියන අධිකාරියේ ඇයි කියලා මේ කතා කරන්නේ. දැන් මේගොල්ලන් මුලින්දම කියලා තිබුණා මම නඩුවට යනකොට මට ආරක්ෂාව දෙන්න කියලා. මේගොල්ලෝ පුරුවට දැන් ඔය
කේස් කොන්ෆරන්ස් එකක් එහෙම තියෙනකොට මගෙන් අහනවා අනේ ඇයි මිස් ඔයා කිව්වේ නැත්තේ? අපි දන්නවනම් අපි මේ ඔයාට දෙනවනේ ආරක්ෂාව. මම කියලා තියෙන්නේ මං ඊමේල් දාලා තියෙන්නේ ලියුමක් දාලා තියෙන්නේ නෑ මොකද ඊට පස්සේ මම ඊළඟ වතාව යනකොට ඔයා අපිට ලං කරලා කියන්න මතක් කරලා කියන්න අපි ඔයාට ආරක්ෂාව දෙන්න. දැන් මගේ අන්තිමට තිබ්බ නඩුව වාරට යනකොට මං සති දෙකකට විතර කලින් ඔය කියන පොලිසිය මේගොල්ලෝ පොලිස් විමර්ශන කොට්ටාශයක් තියනවානේ. එතනට කතා කරලා කිව්වා. ඒගොල්ලෝ කිව්වා හරි අපි අධිකාරියට දන්වලා මේක කරන්නම්. අපි මේක arrange කරන්නම්. ඊට පස්සේ සතියකට කලින් ආපහු මතක් කළා මම ඒවා හරිද කන්ෆර්ම්ද මේ එහෙම බෑනේ මිස්ලා දුන්නද ඉන් රයිටින් මොනවා හරි එහෙම දෙන්න එපා ඊට පස්සේ මං කිව්වා හරි කොහොමද මොකද්ද කරන්න කියලා ඊට පස්සේ ඉන් රයිටින් දුන්නා අන්තිමටම නඩුවාරට යන්න තියෙන පෙර දිනේ දැන් ඉන් රයිටින් උතන්ට ගිහිල්ලාම දුන්නා ලියුමක් මයි ගාව තියෙන උන්න මම පෙන්නන්නම් මේ ඒගොල්ලෝ ඒක බාරගත්තා කියලා දිනේ සහ ඩේට් එක දාලා මේ බාරගත්ත බවට හොඳ වෙලාවට අපි මේවා ඒවා ගත්තේ නැත්නම් මේගොල්ලෝ එකක් කියන්න පුළුවන් තොත්ත බබාලානේ ඉන්නේ අමතකයි දන්නේ ඒ වගේ තොත්ත බබාලා තමයි ඔය වගේ තැන්වල වැඩ කරන්නේ. ඉතින් මේ මම කතා කළා මට ඕන ඉතුමියගේ නමත් මට කියන්න පුළුවන් මම දැනට නොකිය ඉන්න මම පස්සේ මේගොල්ලන් ගැන කතා කරනකොට මම කියන්නම් ඩිරෙක්ටර් ප්‍රොටෙක්ෂන්ට කතා කළා නඩුවාට යන්න කලින් දවසේ කතා කරාම මෙයාගෙන් ආව උත්තර මොනවද දන්නවද? මම දන්නේ මම එහෙම දෙයක් දැක්කේ නෑ. මම දන්නේ මට කරන්න දෙයක් නෑ. ඔයාලා හිතන්න වගකිව යුතු ආයතනයක අධ්‍යක්ෂිකාවක් කතා කරන්නේ එහෙමද කියලා. හරි? මම මේ කතා කරන්නේ මම මේ බීට්‍රිස් මහත්මියට මේ අපහාස කරන්න නමුන නෙවෙයි. ඒ කාන්තාව වගේ මේ සුළු සේවයක යෙදෙන කාන්තාවක් නෙවෙයි. සුදුසුකම් සහිත රජයේ වැදගත් ආයතනයක මුල් පුටුවක ඉන්න කාන්තාවක් ගැන. මෙයාලා කතා කරලා ඇත්තටම වැඩක් නැහැ. මම දැන් මෙයාලට කතා කරන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ මගේ අත්දැකීම එක්ක එදා තිබුණෙත් නැහැ. මේ පනත හෝ ඔය කියන අධිකාරිය අද තිබුණට ඇති වැඩකුත් නැහැ. මම හිතනවා මම මේ කියන දේවල් මේ වීඩියෝ කොයි වෙලාවෙ හරි මට ඇත්තටම මට මේ views ගන්න ඒ වගේ දේවල්ට වැඩිය මේ මගේ වෙනම අරමුණක් තියෙන මගේ මේ channel එකේ අපේ දැන් අගමැතිතුමිය ඉන්නෙත් කාන්තාවක් උගත් කාන්තාවක් මම හිතනවා වගකියුත් තැන් වලට මම බොහොම වගකීමෙන් මම මේ දේවල් කතා කරන්නේ. එතකොට මේ දේවල් කවුරු හරි දැකලා මේකට අවශ්‍ය මේ ඇක්ෂන් ගනී කියලා. ඉතින් මේ දැන් අපි මේ කතා කරගෙන ආවේ ඔය චමිලා දිසානායකට වෙච්ච බලපෑම් ගැනනේ. ඉතින් කොහොම හරි දැන් අපි මේ මොකද උනේ කියලාත් මම කියන දැන් මේ කතාව කියාගෙන ආපු නිසා කොහොම හරි 2014 දී ඉන්දික සුදර්ශන බාලගේ කියන වෛද්‍යවරයාට මරණ දඬුවම නියම වෙනවා. දැන් උතන තව දෙයක් highlight කරන්න ඕන. කොච්චර කල් ගියාද? 2007 සිද්ධිය සිද්ධ වුණේ මරණ දඬුවම නියම වෙන්න. හරි? එතකොට මේ දැනගන්න හම්බෙච්ච විදිහට දැන් එයා තමයි ලෝයසක් විතර පස්සේ මේ හිරගෙද ඉන්දිසි පන්ති කරන්නේ. මේ ඉතින් ගොඩාක් එයාගේ බලපෑම් වෙලා තියෙනවා අපීල්ස් කියලා තියෙනවා මේ එයාට නිදහස ලබා දෙන්න කියලා. එයා වෛද්‍යවරයෙක් එයාගේ මුළු ජීවිතේම නැති වුණා වැදගත් වෘත්තියක් කරන්න කියලා. මෙන්න මේකත් highlight කරන්න ඕන. අපි කොච්චර මහන්සි වෙලා අපි ඔය ප්‍රොෆෙෂනල් කියන කැටගරි එකට වෘත්තිකයෙක් විදිහට ආවත් ඒක අපිට හම්බ වෙන විශේෂ බලපත්‍රයක් නෙවෙයි. තව මිනිස්සෙක්ට හිරිහැර කිරීමට හෝ මේ නැත්තම් අපරාධ කිරීම කියලා බේරෙන්න. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක්ව අපි මේ දියුණු වෙමින් තාමත් දියුණු වෙමින් පවතින රටක්නේ මම ඉපදෙනකොටත් මේ රට දියුණු වෙමින් පවතින රටක්. තාමත් දියුණු වෙමින් පවතින රටක්. අපි කවදා හරි මැරෙනකොටත් මේක දියුණු වෙමින් පවතින රටක් වේද කියලා මම හරි බයෙන් ඉන්නේ. ඉතින් දැන් මේ වගේ රටක දොස්තර කෙනෙක් වෙන්න රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ලොකු ඉතාමත් දුෂ්කර සහ කැපවීම කළ යුතු ගමනක්. මම දකින විදියට මම දන්න විදියට. එතකොට මේ දැන් ඒ වගේ දොස්තර කෙනෙක්ව දේවත්වයෙන් තමයි සැලකන්නේ.
මිනිසුන්ට ගෞරවයක් තියෙනවා. ඇයි කෙනෙක්ගේ ජීවිතය බේර ගැනීමේ හැකියාව. අපි වෙන වෙන රසවල් කළ වෘත්තකයන් වුණාට කෙනෙක්ගේ ජීවිතය බේර ගැනීමේ හැකියාව කියන එක තියෙන්නේ වෛද්‍ය වෘත්තකයන්ට පමණයි. එතකොට ඉන්දික බාලගේ සහ මෙම OPD එකේ ඔය කාන්තාවට අතර කරපු වෛද්‍යවරයා ඇතුළු සියලුම වෛද්‍යවරු ජනමාධ්‍ය හරහා වාර්තා වුණත් නැතත් ওই විදියට රෝගීන්ට අසරණ රෝගීන්ට අතවර කරන එයාලා ඇත්තටම කරන්නේ වෛද්‍ය වෘත්තියට අපහාසයක්. ඒ වගේ දේවත්වෙන් සලකන වෘත්තියට. එතකොට දැන් අපේ රටේ තියෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක්. අර මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා වගේ මගේ නොමිලේ සෞඛ්‍ය සේවය සමග නොමිලේ අතවර ලබා ගන්නද දැන් මිනිසුන්ට වෙලා තියෙන්නේ. මේක ඇත්තටම ලොකු ගැටලුවක්. මෙහෙම වෙන එක ගැන මම හිතනවා මීගම මහරෝහලේ පාලන අධිකාරිය මේ අනවශ්‍ය බලපෑම් වලට යට නොවි මේ සාධාරණය ඉටු කරයි කියලා. ඒ වගේම තවදුරටත් මේ වගේ මේ සිද්ධීන් අපිට ඒ කියන්නේ එක රැයින් මේ සිද්ධීන් නවතින එකක් නැහැ. අඩු ගන්න මේ අනාගතයේදී හරි ක්‍රමක්‍රමයෙන් හරි මේ වගේ අපරාධ පිළිබඳ අහන්න ලැබෙන එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් තව දුරටත් අපිට කතා කරන්න පුළුවන් මේ කාන්තාවන්ට සිදුවන අපරාධ සහ හිංසන සම්බන්ධව. නමුත් මම හිතනවා දැන් අතට මේ ඇති කියලා. මොකද තව දුරටත් මේ වීඩියෝ දීර්ඝ කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉතින් තවත් දවසක අපි හමු වෙමු.